ඉතින් කොහොමද යාළුවනේ? ඉතින් කොහොමද යාළුවනේ? ආයුබෝවන් කියලා පිළිගන්න ඔයාලා හැමෝම අපේ වැඩ YouTube නාලිකාවට. ඉතින් මම අද කියලා දෙන්න යන්නේ ඔයාලට මෙන්න මේ ඉන්ද රැලි කරපු සාය මහන විදිය. හරිම ලේසියි මහන්න. ඉතින් මේ විදිහ තමයි සාය මහුවාම වෙන්නේ. මම විස්කෝස් රෙදි තමයි අරන් තියෙන්නේ. ඉතින් මම මේ සාය උස ගන්නවා අඟල් 30ක්. අඟල් 30ක් උස රෙදි කොටස් දෙකක් අරන් තියෙනවා. රෙදි පළලටම මේ විදිහට නමලා කපා ගන්න. ඔයාලට ඉතින් ගොඩක් රැලි අවශ්‍ය නැත්නම් තව රෙදි පළල අඩු කරලා ගන්න පුළුවන්. මේ විදිහට කොටස් දෙකක් කපාගෙන තියනවා මම. ඊට පස්සේ මේ රෙදි කොටස් දෙකේ හොඳ පිටට එන්න තියලා මහ ගන්න තමයි තියෙන්නේ. ඔච්චරයි අපිට කපන්න දෙයක් නැහැ. මේ විදිහට කපලා ඊට පස්සේ අපි හොඳ පිට තියලා මේ විදිහට සයිඩ් දෙක මහ ගන්න ඕනේ. ඉතින් මම මේක ඕලොක් එකේ මහ ගන්නවා. ඔයාලට සිංගල් නීල් එකේ උනත් මහ ගන්න පුළුවන්. ඉතින් අපි බලමු කොහොමද මේක මහගන්නේ කියලා මැෂින් එකේ. මේ විදිහට හොඳ පිට තියලා දෙපැත්ත මහ ගන්න තියෙන්නේ. ඉතින් යාළුවනේ ඔයාලා තවම මගේ වීඩියෝ බලන්නේ මාව subscribe කරලා නෙමෙයි නම් මාව subscribe කරන්න කියලා තිත ආදරෙන් ඉල්ලා සිටිනවා. ඒ වගේම like කරන්න, comment කරන්නත් අමතක කරන්න එපා. bell icon එක click කරලා all දාලා තියාගන්න. එතකොට මම දාන හැම වීඩියෝ එකක්ම ඔයාලට බලන්න පුළුවන්. මේ විදිහට දෙපැත්තම මම මහ ගන්නවා. side දෙක. අනිත් පැත්ත මේ විදිහට මහ ගන්නවා. ඊට පස්සේ තියෙන්නේ ඉලාස්ටික් එක දාගන්න. මම ඉලාස්ටික් එක දාන ඉන පැත්ත මේ වගේ සයිඩ් එක දෙපැත්තම මහලා ඊට පස්සේ මේ පැත්තත් මේ විදිහට මහ ගන්න. ඊට පස්සේ මේ විදිහට ඉලාස්ටික් එක දාන ඉන පැත්ත සයිඩ් එක මම මේ විදිහට ඕලොක් කර ගන්නවා. ඉලාස්ටික් එක දාන්න ලේසි වෙන්න. ඔයාලට නමලා වුණත් මහ ගන්න පුළුවන් මේක. දෙපාරක් නමලා. ඉතින් මම මේ විදිහට වටේට ඕලොක් කර ගන්නවා. ඉතින් ඊට පස්සේ මම අඟල් 1යි කාලේ ඉලාස්ටික් එකක් අරගන්නේ. ඉලාස්ටික් එකේ දිග අඟල් 28යි. කෙට්ටු කෙනෙකුට මහන් නිසා ඉතින් මම මේක අඟල් 28කට ගන්නවා. ඊට පස්සේ මේ විදිහට ඇඹරෙන්නේ නැති වෙන්න ගානට අල්ලලා ටැග් කර ගන්න ඕනේ ඒක උඩ තියලා. හොඳට ටැග් කර ගන්න නැත්නම් ගැලවෙනවා. ඊට පස්සේ මේ විදිහට අර ඕලොක් කරපු පැත්තට තියලා මේ විදිහට ඉලාස්ටික් එක ඇතුළට දාලා අහුවෙන්නේ නැති වෙන්න ඉලාස්ටික් එක මහගෙන යන්න ඕන. ඕලොක් එක ගහපු ඒ නූල දිගේ මහගෙන යන්න මේ විදිහට අයිනෙන්. ඉලාස්ටික් එක අහුවෙන්න මහන්න එපා යාළුවනේ. ඊට පස්සේ අපිට රැලි ටික බැලන්ස් කරගන්න බැරුව යනවා. ඒ නිසා ඉලාස්ටික් එක අහුවෙන්නේ නැති වෙන්න මහන්න. මේ විදිහට වටේම මහ ගන්න ඕනේ.
ඉතින් මේ ස්කර්ට් එක මහන්න වැඩි වැඩක් නැහැ. නිකම්ම පළු දෙක දෙපැත්ත මහලා ඉලාස්ටික් එක දාලා වාටිය මහන්න තියෙන්නේ. මේ විදිහට රැලි ටික ඉස්සරහට කරලා අපි ඉලාස්ටික් එක ඇදලා ගන්න ඕනේ. නැත්නම් මහන්න අමාරුයි. මේ විදිහට නැවතත් රෙදි කොටස පමණක් අහුවෙන ඉලාස්ටික් එක ඇතුළට දාලා අයිනෙන් මහගෙන යන්න ඕනේ. ප්ලේට් හිටින් නැති වෙන්න මහ ගන්න යාළුවනේ. මේ විදිහට ඉලාස්ටික් එක අදිද්දී ඉදිකටුව යට ගහලා බැලන්ස් කරන්න. නැත්නම් එම ස්ලිප් වදින්න පුළුවන්. මේ විදිහට අයිනෙන් මහගෙන යන්න. ඉතින් මහලා ඉවරයි දැන් මම. ඊට පස්සේ අපිට ඕනේ මේකේ රැලි ටික බැලන්ස් කරගන්න. වටේටම එක සමානව මේ විදිහට රැලි ටික බැලන්ස් කරගන්න. එක තැනකට ගුලි ගහින් නැති වෙන්න. මේ විදිහට එන්නේ රැලි ටික බැලන්ස් කරාම. මෙන්න මේ විදිහට තමයි එන්නේ යාළුවනේ. ඉතින් වටේටම සමානව රැලි බැලන්ස් කළා. ඊට පස්සේ මේ විදිහට ස්ටිච් දෙකක් ගහ ගන්න ඕනේ ඉලාස්ටික් එකේ මෙහෙ යනවට. හොඳ නිමාවකුත් තියෙනවා එතකොට ඉලාස්ටික් එකේ. ඉතින් මේ විදිහට ඇදලා මහ ගන්න ඕනේ. රැලි බැලන්ස් කරලා මේ විදිහට මහගෙන යන්න ඇදලා. මේ විදිහට ස්ටිච් දෙකක් ගහ ගන්න. නැවතත් මේ විදිහට ඒ ස්ටිච් දෙක මැදින් තව එකක් ගහ ගන්න ඕනේ. මහල ඉවරයි යාළුවනේ. දැන් තියෙන්නේ අපිට මේකේ හෙම් එක මහ ගන්න. මේ විදිහට තමයි එන්නේ මහල ඉවරනහම බලන්න. ඉලාස්ටික් එකේ ඉන හොඳ නිමාවක් තියෙනවා. ඉතින් මේක ඔයාලට පොඩි බිස්නස් එකක් විදියට උනත් කරන්න පුළුවන්. මේ විදිහට හෙම් එක අඟල් භාගයට නමලා මහ ගන්න. දෙපාරක් නමලා ඔයාලට කැමති නම් මේ පැත්තත් ඕලොක් කරලා එකපාරක් නමලා උනත් මහ ගන්න පුළුවන්. මම එහෙම කරේ නෑ. මේ පැත්ත අඟල් භාගයට දෙපාරක් නමන්න මේ විදිහට නමලා මහ ගන්න. මේ විදිහට තමයි එන්නේ මැව්වහම වටේම මහ ගන්න ඕනේ. ඉතින් මහල ඉවරනහම යාළුවනේ මේ විදිහට එන්නේ ස්කර්ට් එක මහල ඉවරයි දැන්.
හරිම ලේසියි මහන්න. හරිම ලස්සනයි. ඉතින් ඔයාලට මේක පොඩි බිස්නස් එකක් විදිහට උනත් කරන්න පුළුවන්. මේ වගේ ස්කර්ට් මහලා විකුණන්න පුළුවන්. මේ ස්කර්ට් එකක් උනත් ගොඩක් ගණන් දැන්. ඉතින් ඔයාලත් මහලා බලන්න. මගේ වීඩියෝ නරඹලා thank you.